අද අපි කතා කරන්න යන්නේ රෝඩ් සයින්ස් ගැන. ඒ කියන්නේ මාර්ග සංඥාවක් පාරට එන්නේ කොහොමද? එතකොට මාර්ග සංඥාවක් මාර්ගයේ පිහිටවන්නේ කවුද? ඒකට බලය දෙන්නේ කවුද කියන එක ගැන දැනගන්න යන්නේ. එතකොට මාර්ග සංඥාවක් ගැන හරි අවබෝධයක් සාමාන්‍යයෙන් පුහුණුවන වියතුරන්ට අඩුයි. ඒ වගේ මාර්ගය පාවිච්චි කරන්නන්ගේ ඒ ගැන දැනුම අවබෝධය ගොඩාක් දුරට අඩුයි මම දැකලා තියෙනවා. ඒ වගේම අපේ ඩ්‍රයිවිං ඉන්ස්ට්‍රක්ටර්ස්ලාත් මේ ගැන හරි අවබෝධයකින් වැඩ කටයුතු කරන්න ඕන කියලා මම හිතනවා. ඒක නිසා ඔයගොල්ලෝ බලන්න මේක. ඔයාලට ගොඩාක් වැදගත් කරුණු ටිකක් මම හිතන්නේ කියවෙයි අද. එතකොට මාර්ග සංඥාවක් පැවතෙන්න කොහොමද? අපි මාර්ග සංඥාවකට බලය දීලා තියෙන්නේ කොහොමද? කොයි කාලෙන් ඉඳන් දාවේ? මාර්ග සංඥාවක් මාර්ගයට ඒකට නිසියාකාර බලයක් දීලා තියෙන්නේ 1965 සහ 2015 දී ජිනීවා සම්මුතියෙන් ඒකට නිසි බලයක් දීලා තියෙනවා. ඒ බලය නිසා ජිනීවා සම්මුතියට අපේ ලංකාව අත්සන් කරලා තියෙනවා. එතකොට ඒක නිසා අපේ ලංකාවේ සහ ලෝකයේ පවතින සියලු මාර්ග සංඥා එක හා සමානයි. ඒ rules and regulations වලට තමයි අපේ ලංකාවේ මේ මාර්ග සංඥා පිළිටවලා තියෙන්නේ. ඒක නිසා ඔයාලා ඔය අතේ තියාගෙන ඉන්න ඔයාලා ගන්න මහන්සි වෙන ඔය ඩ්‍රයිවිං ලයිසන් එකට ඒ කාඩ් එකට ඔයාට රටවල් බොහෝ රටවල් වල ගිහිල්ලා මේ ওই කාඩ් එකෙන් ඔයාට ඩ්‍රයිව් කරන්න පුළුවන්. ඒකට හේතුව තමයි අපේ ලංකාවෙත් අර rules and regulations වලට ජිනීවා සම්මුතියට අත්සන් කරලා එහා සම්බන්ධීව කටයුතු කරන නිසා. එතකොට මාර්ග සංඥාවකට බලය දෙන්නේ කවුද? එතකොට මාර්ග සංඥාවකට බලය දෙන්න 3 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි RDA එක. හරිද? ඊට පස්සේ මාර්ග සංවර්ධන අධිකාරිය. ඊට අමතරව එම ප්‍රදේශයේ පවතින මහනගර සභාව හෝ ප්‍රාදේශ සභාව එයා බලය දෙනවා. ඊට අමතරව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක්ගේ අනපරිදි තමයි අපිට මාර්ග සංඥාවකට බලය ලැබෙන්නේ. නැතුව මම දැකලා තියෙනවා ඔය ගෙවල් ඉස්සරහා බොහෝ විට කඩවල් ඉස්සරහාම no parking කියලා ගහලා බෝඩ්ස් ගහලා තියෙනවා. එතකොට මේ U-turns කියලා තියෙනවා. ඒ කියන්නේ නවත්තන්න එපා, හරවන්න එපා මේ ස්ථානයෙන් කියලා. ඒවට නිසියාකාර බලයක් කොහෙත්ම ලැබෙන්නේ නැහැ. මොකද පොලිස් නිලධාරියට ඒ පිළිබඳව දඩපත්‍රිකාවක් නිකුත් කිරීමේ හැකියාවකුත් නැහැ. ඒකට හේතුව තමයි ඒකට බලය පවරන්නේ නැති නිසා. හරිද? අනික ඒක නීතිමය බලංගුතාවයක් කොහෙත්ම නැහැ. ඒක නිසා බලය පවරන්නේ පුද්ගලයන්ගේ නම හෝ ඒ සලකුණ අනිවාර්යෙන්ම ඒ මාර්ග සංඥාවේ ඉදිරිපස හෝ පිටිපස සටහන් වී තිබිය යුතුමයි. එහෙම එකට විතරයි පොලිස් නිලධාරියට දඩකොලයක් නිකුත් කිරීමේ හැකියාව තියෙන්නේ. එතකොට මාර්ග සංඥාවක ඇති වටිනාකම මොකක්ද? දැන් ඔබ හිතන්න අපි මම නුවරඑළියේ ඉඳන් අනුරාධපුරේ යනවා. එහෙම වුණොත් එහෙම ඒ යන අතරමඟ මම මේ පාර ගැන හරියට නිසියාකාර අවබෝධයක් නැත්තම් හරිද? මට මේ මාර්ගය පිළිබඳ පූර්ව හැඳින්වීමක් කරන්නේ ඔය මාර්ග සංඥා වලින්. ඒ කියන්නේ මාර්ගයේ තත්ත්වය පිළිබඳ අපිට හොඳ අවබෝධයක් දෙනවා. ඒ කියන්නේ ඉදිරියෙන් තියෙන වංගුවක්, පදික මාරුවක්, ඉස්කෝලයක්, ඒ වගේ විවිධාකාර පණිවිඩ ලබා දීම තමයි මාර්ග සංඥා වලින් කරන්නේ. ඒක නිසා ඊටාම වැදගත් මාර්ග සංඥා ගැන හොඳ අවබෝධයකින් රියදුරන් කටයුතු කරන එක. මොකද ඔයාලගේ අපේ පාරේ යන අහිංසක මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂාව සඳහා ඒක ගොඩාක්ම වටිනවා. දැන් මම මෙහෙම යන ගාම්ම ඔයාලට මාර්ග සංඥාවක් පෙන්නන්නම්. පෙන්නලා ඉවරලා ඒ මාර්ග සංඥා වලින් කරන දේ වෙන දේ මම ඒ මාර්ග සංඥාවක් දාලා තියෙන්නේ කවුද? ඒකට නීතිමය බලය තියෙන්නේ කොහොමද කියලා මම ඒ ගැන හැඳින්වීමක් කරන්න. එතකොට දැන් අපි මෙන්න මෙහෙම අයින දිගේ පාරට ඇවිල්ලා පාරේ යනවා. යනකොට මෙතන තියෙනවා මෙම ස්ථානයේ බස් නැවතුම් පළක් කියලා. හරිද? ඔන්න ඔය වගේ මාර්ග සංඥා තියෙනවා. තවත් ඉදිරියට මේ පාරේදී මාර්ග සංඥා හමු වෙනවා. මම මේ මාර්ග සංඥා ඔයාලට පෙන්නන්නම්. පෙන්නලා ඉවරලා ඒ වගේ නීතිමය බලය දුන්නේ කවුද කියන එක ඕගොල්ලන්ට මම ඒක හරියටම කියලා දෙන්නම්. එතකොට මේ මෙතන ඉදිරියේ තියෙනවා දැන් පොඩි වැස්සකුත් වෙනවා මේ වෙලාවේ. මාර්ග සංඥා කීපයක්ම තියෙනවා. මම එතන ඕගොල්ලන්ට නවත්තලා මේ මාර්ග සංඥා ඉදිරියට නවත්තන්න බෑ. නමුත් මේක පෙන්වන්න ඕන නිසා මම එතන නවත්තලා ඉවරලා ඔයාලට පෙන්වන්නම් මේකේ මාර්ග සංඥාවකට බලය දෙන්නේ කවුද කියලා. දැන් මෙතන මේ මාර්ග සංඥා දෙකක් තියෙනවා. මම එතනින් නැවතුවා. මම බහැලා ගිහිල්ලා පෙන්වන්න. ඒකේ
බලයෙන් පවලපු පුද්ගලයා ගැන. හරි. මේ විදිහට මාර්ග සංඥාවක් තියෙනවා. ඒ මාර්ග සංඥාවේ බලය දීපු පුද්ගලයා ගැන ඉදිරිපත මේ කිසිම සලකුණක් නැහැ කවුද මේකට බලය දුන්නේ කියලා. නමුත් මේකේ පිටිපස්ස බලන්න මේක RDA එකේ කියලා අකුගෝලෙනුත් ගහලා තියෙනවා. ඒ වගේම සංඥාවේ තුරුත් ඒගොල්ලන්ගේ බැච් එකනුත් දාලා තියෙනවා මේක මේ RDA එකෙන් තමයි මේක පිහිටවලා තියෙන්නේ කියලා. ඒ වගේම ඔයගොල්ලෝ හොඳට බලන්න මාර්ග සංඥාවක් දැක්කහම මේකෙන් දෙන පණිවිඩය හොඳට තේරුම් ගන්න. මොකද මාර්ග සංඥාවක් කියන්නේ නිහතමානී මඟ පෙන්වන්නේ. ඒකට මුලින්ම වශයෙන් අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න අනිවාර්යයෙන්ම ගරු කළ යුතුයි. මොකද මේකේ ඉතාම වැදගත් පණිවිඩයක් දෙනවා. මොකද මාර්ගය පාවිච්චි කරනකොට එයාලගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා. ඒක නිසා ඔයාලගෙන් මම නැවත කියන්නේ මේකේ රටේ තියෙන මාර්ග අනතුරු දිනෙන් දින වැඩි වෙනවා. ඒක නිසා හොඳ අවබෝධයකින් ඒක පිළිබඳව කටයුතු කරන්න කියලා. එහෙනම් දැන් වැස්සකුත් වෙනවා ඇත්තටම. ඒක නිසා මේ වීඩියෝ එක මෙහෙම නවත්තනවා. මම අවශ්‍ය පණිවිඩය උතන දීලා තියෙනවා. ඒක නිසා ඒක තේරුම් ගන්න මොකක් හරි ඔයගොල්ලන්ට ඔය පිළිබඳ ගැටලුවක් හෝ තව වැඩි විස්තරයක් දැනගන්න ඕන නම් මැසේජ් එකක් දාන්න මට මේ මගේ YouTube channel එක තියෙනවා තාලම 15. මේකට ගිහිල්ලා මේ අටුදව්වක් වශයෙන් මේක subscribe කරන්න, like කරන්න, share කරන්න. ඒ වගේම මේ ඔයාලගේ ගැටලු තියෙනවා නම් ඒකට මැසේජ් එකක් දාන්න. මම අනිවාර්යෙන්ම මම ක්‍රියේට් වෙලාවට ඔයගොල්ලන්ට ඒකට reply එකක් දෙනවා. එහෙනම් බොහොම ස්තුතියි බලාගෙන.